අද අපි පුතේ කායික හා මානසික ආධ්‍යාත්මික සුවය සඳහා දිනපතා කරන සූර්ය නමස්කාරය කවියෙන් මතක තියා ගනිමු. දෑත් එක්කොට වඳින විලසට සීරුවෙන් අපි සිටගමු. දෑත් විහිදා මැලි අරින ලෙස පිටුපසට නැමිලායිමු. දෑත් බිම ගෑවෙන්නත් නැමිලා හිසද පහළට හරවමු. දකුණු පය ඉදිරියට තබලා දුවන්නට මෙන් සැරසෙමු. පයේ තුඩු හා දෑත් දෙක බිම තබාගෙන මතකට එමු. තිදන පපුවද බිම වදින ලෙස මහ පොළව අපි සිපගමු. ඔළුවේ වැතිරි පපුව උස්සා අහස දෙස නෙත් යොමවමු. පාද සහ අත් බිමට තබලා පසුපසින් එසවීමු. වමේ පාදය පෙරට තියලා දුවන්නට යලි සැරසෙමු. හිස පහත් කොට දෑත් බිම ගෑවෙන ලෙසට ආපහු එමු. දෑත් විහිදා මැලි අරින ලෙස පිටුපසට නැමිලායිමු. අවසානයට සීරුවෙන් සිට හිරු දෙවිඳු අපි නමදිමු. මේ තියෙන්නේ පුතේ ඔයාලා දැන් කවියෙන් ඉගෙන ගත්ත සූර්ය නමස්කාරයේ පියවර 12 පිළිවෙලින්. හොඳට බලන්න මේ පියවර 12 ඔයාලගේ ඉරිගහන ප්‍රශ්න වල නැත්නම් පරිසරයේ ඉරිගහන ප්‍රශ්න වලට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි පුතේ මේ සූර්ය නමස්කාර පියවර 12 සමාන පියවර තියෙනවා. දෙවෙනි පියවරට 11 වෙනි පියවර සමානයි. තුන්වෙනි පියවරට 10 වෙනි පියවර සමානයි. ඉතින් ඉරිගහන ප්‍රශ්නවල මෙන්න මේ ප්‍රශ්නත් ඔයාලගෙන් අහන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ සමාන පියවර ටික.